ආයිබෝවන් කොහොමද ඔයාලට ද කයින් චෙෆ් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට නිරෝගීව පැහැපත්ව ලස්සනට ඉන්න පුළුවන් පානයක් ගෙදරදීම හදාගන්න විදිය කියලා දෙන්න තමයි මම අද හදන්නේ. ඔයාලගේ ගෙවත්තේ හැදෙන නිල් කටුරු මල් වලින් ඖෂධීය පානයක් තමයි අද අපි හදන්න යන්නේ. මේ තියෙන්නේ මම මගේ ගෙවත්තෙන් කඩාගත්ත නිල් කටුරු මල්. අපි බලමු මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. නිල් කටුරු මල්, සීනි, නටන උණු වතුර, වීදුරු 2ක්, කසකසා ඇට, ලුණු, දෙහි ගෙඩියක ඉස්ම. නිල් කටුරු මලේ අපි දැන් කොළ පාට කොටස අයින් කරලා පෙති වෙන් කරලා වීදුරු වලට දාගමු. එක වීදුරුවකට මල් 5ක් 6ක් වගේ දාගන්න ඔයාලා. මම අද හදන්නේ එක වීදුරුවකට දෙහි දාලත් අනිත් වීදුරුවට දෙහි නොදාත්. අපි බලමු කොහොමද ඒක පාට වෙනස් වෙන්නේ, රස කොහොමද කියලා බලමු අපි. දැන් මම වෙන් කරගත්තා. දැන් උණු වතුර දානවා මේ දෙකටම. දාලා චුට්ටක් වහලා තියන්න. ඒ කියන්නේ විනාඩි 10ක් විතර ඕගොල්ලෝ මේක වහලා තියන්න. වහලා තියලා එකපාරක් ආපහු ඇරලා විනාඩි 5කින් විතර ඇරලා කලවම් කරලා නැවත වහලා තියන්න. දැන් වහලා තියෙන විනාඩි 10කට පස්සේ මම ඇරලා මේක පෙති ටික අයින් කරගන්නවා. හැන්දෙන් කැමති නම් හැන්දෙන් අයින් කරගන්න. ඔයාලට පෙරා ගන්න අවශ්‍යම නම් පෙරා ගන්න පුළුවන්. දැන් ලුණු දාන්න අවශ්‍ය ප්‍රමාණයට සීනි හැඳි 2ක් විතර, 2ක් හෝ 3ක් ඒත් ඔයාලට කැමති පරිදි පැණි රසට බොන්න කැමති නම් පැණි රස විදිහට. දැන් මම එක වීදුරුවකට තමයි මේ මුලින් දාගත්තේ. දැන් අනිත් එකට දානවා. ඒකට මම දෙහි, සීනි, ලුණු. ඔයාලට පේනවා ඇති දැනටම මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙහි දාපු එකේ, දෙහි නොදාපු එකේ. මේ තියෙන්නේ දෙහි නොදාපු එක, මේ තියෙන්නේ දෙහි දාපු එක. බලන්නකෝ පාටවල් දෙක වෙනස. දැන් මම කසකසා ඇට තේ හැන්දක් විතර දානවා. කැමති නම් දාන්න ඔයාලා. නිල් කටුරු පානය නිතිපතා පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා. ප්‍රතිඔක්සිකාරක හැකියාව වර්ධනය කරනවා වගේම පිළිකා සෛල වලින් ශරීරය ආරක්ෂා කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා යාළුවනේ.